ප්ලෑන් එකක් තියෙන්න ඕන මිනිස්සුන්ට. ඒ වුණාට ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා. අර බලාපොරොත්තුයි ප්‍රතිරූපයි හරි ඉක්මනට කඩාගෙන වැටෙනවනේ. එතකොට දුක වැඩි. අඩුම තරමේ කෙරෙන්න තියෙන යුතුයකම කරන්න. දැන් හිතමුකෝ මගෙන් මොකද්ද කෙරෙන්න තියෙන්නේ කියලා. ඒ දේ කරන්න. කිසිම පුද්ගලයෙක් ගැනවත් කෙනෙක් ගැනවත් බලාපොරොත්තු තියාගන්න එපා. මිනිස්සුන්ගේ හිත් කියන ඒවා හරි ඉක්මනට වෙනස් වෙනවනේ. දැන් සමාජ මාධ්‍ය තුල ගොඩක් යනවනේ. ඔය හාමුදුරුවෝ ඔහොම ගියාට පහු වෙනකොට බලන්නකො. ඒ පහු වෙනකොට මොකක් වෙයිද කවුද දන්නේ? හෙට උදේ මැරෙන්නත් පුළුවන් නේ. මේ මොහොත ඊළඟ මොහොත මම කියනකොට මම මැරෙයි යනකොට අයියා මැරෙන්න පුළුවන්. ඒ හින්දා කියන දේ විතරක්